සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම මේ ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අමතර ආදායමක් උපය ගන්න පුළුවන් සිස්ටම් එකක්. ඔයාලට මේකෙදි කරන්න තියෙන්නේ ඇෆ්ලියේට් මාකටිං කියන දේ. ඇෆ්ලියේට් මාකටිං කියන්නේ වෙනත් කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් ඔයා සෙල් කරලා දීලා ඔයා එකකින් කමිෂන් එකක් ගන්න. එතකොට ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ hitax.com කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා ඒකේ ඇෆ්ලියේට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඒ හරහා ඉන්කම්මයක් ගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ hitax වෙබ්සයිට් එක කරහා කොහොමද ඔයා ඇෆ්ලියේට් මාකටිං කරලා ඉන්කම් එකක් හොයාගන්නේ කියලා. ඔයාලට මේකට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ මොකක් හරි බ්‍රවුසර් එකක් කරහා ඔයා ඉන්ටර්නෙට් එකට එන්න ඇවිල්ලා ඔයාලට මෙතන සර්ච් කරන තැන www.hitax.com කියලා ටයිප් කරන්න. ඒකල සර්ච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට එන්න පුළුවන්. මේක ලංකාවේ වෙබ්සයිට් එකක්. එතකොට මේ ඩොට්කොම් එක කරහා වෙන්නේ ලංකාවිදම් පිටරටට බඩු සෙල් කරන එක. එතට ඔයාලට පුළුවන් මේක ඇෆ්ලියේට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා ඔයා කවුරු හරි දැන් මේ වගේ දාලා තියෙන ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. ඒ වගේ ප්‍රොඩක්ට් එකක් විකුණලා දීලා ඒකෙන් ඔයාලට කමිෂන් එකක් ගන්න පුළුවන්. මුලින්ම දැන් ඔයා වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙතන මේ සෙලර් රෙජිස්ට්‍රේෂන් කියන එක ක්ලික් කරලා සෙලර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න ඕන. බයින්න එපා මේකට ඔයාළඟ ප්‍රොඩක්ට් තියෙන්නේ එහෙම මොනවත් ඕනේ. ඔයාළඟ ප්‍රොඩක්ට් තියෙනවා නම් එහෙම මේක විකුණන්නත් පුළුවන්. මේක රෙජිස්ටර් වෙන විදිහ මේ හැමදේම මම කලින් වීඩියෝ එකේ දාලා තිනවා. ඒ හින්දා මම දැන් මේ වීඩියෝ එකේ කියන්නේ ඔයා කලින් වීඩියෝ එක බලන්න. එතකොට මේ රෙජිස්ටර් වෙන විදිහ ඒ හැමදේම බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එක බලලා හරි විදිහට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතන සෙලර් ලොගින් කියන එකට ගිහිල්ලා ඔයාගේ ඊමේල් එතන රෙජිස්ටර් වෙච්ච දුන්න ඊමේල් එකයි ඊට අදාළ පාස්වර්ඩ් එක දාලා ලොගින් දෙන්න. හරි ඊට පස්සේ දැන් මම පෙන්නන්නම් මේකට ලොග් වුණාට පස්සේ ඔයා කොහොමද ඇෆ්ලියේට් කෙනෙක් විදිහට ඇප්ලයි කරන්නේ කියලා. හරි ඔයා දැන් මේකේ සෙලර් කෙනෙක් විදිහට ලොගින් වුණාට පස්සේ ඔයාට ඊට පස්සේ මේක කරන්න තියෙන්නේ වෙබ්සයිට් එකේ පල්ලෙහාට මෙන්න. පල්ලෙහාටම ආවට පස්සේ ඔයාලට මෙතන තියෙනවා ඇෆ්ලියේට් ඩෑෂ්බෝඩ් කියලා. ඔන්න ඕකට ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාට මෙතන එනවා become an affiliate කියලා බටන් එක. ඔයාට තියෙන්නේ ඔන්න ඔය බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට උතන thank you කියලා වැටේ. ඒ කියන්නේ ඔයා affiliate කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනවා කියලා hitax අපිට ඔයාලා එවනවා. එව්වට පස්සේ අපි මෙහෙන් ඒක approve කරාට පස්සේ තමයි ඔයාලට ඔගේ affiliate seller කෙනෙක් විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන්. හරි ඊට පස්සේ දැන් මම පෙන්නන්නම් අපි මේ පැත්තෙන් approve කරාට පස්සේ ඔයාට මේක කොහොමද පෙන්වන්නේ කියලා. ඔයාට ඊට පස්සේ ආයෙත් ඔයා මේකේ මෙතන affiliate dashboard කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි දැන් dashboard එක පෙන්වන්නේ. හරි මෙතෙන්දි දැන් ඔයාට කරගන්න තියෙන්නේ ඔයාටම කියනවා affiliate කෙනෙක් විදිහට කාගේ හරි product එකක් සෙල් කරන්න. එතකොට ඔයාට මේකේ තියෙන්නේ මුලින්ම ඔයා සෙල් කරන්න ඔයා බලාපොරොත්තු වෙන product එක මෙතනින් හොයාගන්න. example එකක් විදිහට මම දැන් මේ product එක ගන්නම්. ඊට පස්සේ ඔයා මේ ප්‍රොඩක්ට් එක ඇතුළට යන්න. ගියාට පස්සේ ඔයාට මේ මෙතන උඩ පෙන්නන ලින්ක් එකක් වෙන්න මෙතන. ওই ලින්ක් එක ඔන්න ඔහම ක්ලික් කරලා මෙන්න මේ විදිහට https කියලා පටන් ගන්න විදිහටම ගන්න. මේක උඩ ටිකක් වෙලා ක්ලික් කරපුවාම මේක ඔටෝම පෙන්නනවා. එතන ඉඳන්ම සම්පූර්ණ ලින්ක් එක කොපි කරගන්න. ලින්ක් එක කොපි කරගන්න තියෙන්නේ මෙහෙම සම්පූර්ණ ටික සිලෙක්ට් කරලා ඒක උඩ රයිට් ක්ලික් කරලා ඊට පස්සේ මෙතන කොපි කියලා තියෙන්නේ. ඒක ක්ලික් කරන්න. එතකොට ලින්ක් එක කොපි වෙනවා. හරි. දැන් ඔයා ආයෙත් වෙබ්සයිට් එකේ පල්ලට ගිහිල්ලා affiliate dashboard කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ පෙන්නන tabs ටික තියෙන්නේ. ඔතනින් link generator කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන page URL කියන එක එකපාරක් touch කරලා එකපාරක් ක්ලික් කරලා මෙතනින් ඔයාලා right click button එක ඔබලා paste කියන එක ඔබන්න. ඊට පස්සේ මේක මේ වෙන කොහේ හරි තැනක් එකපාරක් ක්ලික් එකක් දෙන්න. එතකොට නිකන් මෙන්න මේ විදිහට load වෙනවා වගේ වෙයි. හරි දැන් මේක තමයි ඔයාලගේ ඇෆ්ලියේට් ලින්ක් එක. මේක මෙන්න මේ ලින්ක් එක හරහා කවුරු හරි ගිහිල්ලා ඔයා දාලා තියෙන ලින්ක් එකෙන් ප්‍රොඩක්ට් එක බයි කරොත් ඔයාට එකකින් කමිෂන් එකක් එනවා. හරි ඔයාට පුළුවන් මේ ලින්ක් එක මෙන්න මෙතනින් කොපි කරගෙන ඔයාට කොහේ හරි ඔයාගේ සෝෂල් මීඩියා එක එහෙම නැත්නම් Facebook ඔය WhatsApp ඒ වගේ මොකක් හරි එකකින් ඔයාට ඒක ඔයාගේ group එකකට ඒ වගේ කාට හරි ෂෙයා කරන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මෙතන ඩෑෂ්බෝඩ් කියන එකට ආවට පස්සේ මෙතන කීයක් සෙල් වෙලා තියෙනවද ඔයාලා කී දිනක් බලලා තියෙනවද ලින්ක් එකෙන් ඔයාලට දැන් කොච්චර earning එකක් ඇවිල්ලා තියෙනවද මේ හැමදේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි කොහොම තමයි ඒතකොට ඇෆිලියේට් මාකටිං හරහා ඔයාලා
ඉන්කම්යක් හොයා ගන්න මොනහරි ගැටලුවක් තියෙනවන මේ ස්ක්‍රීන් එක වැට නම්බර්සලට කෝල් කරලා යාලට පුළුවන් ඒ පිළිබඳ කරුණු දැනගන්න. එහෙනම් සුබ දවස්.